ගාලු මෝදර පැවති මැරැලී සඳහා පැමිණි ජාතික ජනබලවේගයේ පිරිස් සහිත බස් රථ අධිවේගී මාර්ගයේ නවතා ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කර තිබේ. මෙම සිදුවීම සිදු වූ පසුව තමන් ඒ පිළිබඳව අදාළ සංවිධායකයන්ගෙන් විමසා සිටි බවද ඔහු වැඩිදුරටත් කියා සිටී. එම බස් රථවල රියදුරන්ට එම කටයුතු සිදු කරද්දී එහි සිටි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ුත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටී. ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මහජන හමුවලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතාමතා යයි තමන් විශ්වාස නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඇතැම් විට එය නොදන්නාකම විය හැකි බවද පැවසූ ඔහු මිනිසුන් අතින් වැරදි විය හැකි බවද කියා සිටී.